හෙලෝ වෙල්කම් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ ෆේස්බුක් පේජ් එක ගයාමැල්. ඉතින් අද ඔයාලට අලුත් දෙයක් අරගෙන තමා මං ආවේ. අපි මේ කරන ඩිජිටල් බිස්නස් එකේ එක්ස්පර්ට්ලව ගෙනල්ලා ඔයාලගේ ප්‍රශ්න ගැටලු පොඩක් විස්තරාන්විතව සාකච්ඡා කරගෙන යන්න තමයි බැලුවේ. ඉතින් ඔයා මේ පේජ් එකට අලුතෙන් එකතු වෙලා ඉන්නවා නම් පොඩ්ඩක් මං ගැන විස්තරයක් කියන්නම්. මම ගයා. බබාලා දෙන්නෙක් ඉන්න ෆුල් ටයිම් වර්කින් මාම් කෙනෙක්. මගේ සයිඩ් හැසල් එකක් විදියට තමයි මම මේ ඩිජිටල් බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් තවත් අපි වෙලාව නාස්ති කරන්න නැතුව එහෙමනම් අද කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා බලමු. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ බිස්නස් එකේ බිස්නස් එක පටන් අරගෙන අවුරුද්දක් වෙන විතර වෙනවා ෂා. ඉතින් එයාගේ ගෝල්ස් වලට ගොඩාක් ඉක්මනින් ගියපු කෙනෙක්. එයා ලොකු සක්සස් එකක් ඇචීව් කරගත්ත කෙනෙක් මේ බිස්නස් එකේ. හෙලෝ ෂා කොහොමද ඔයාට? Hello, Gaia. Thank you for the invitation. මං හොඳින් ඔයාත් හොඳින් කියලා හිතනවා. ඉතින් ඇත්තටම සතුටුයි ඔයාගේ ෆස්ට් මේ සීරීස් එකට මාව ජොයින් කරගත්ත එක ගැන. ඕෂා පොඩ්ඩක් එහෙමනම් අපිට කියන්න අපේ මේ ඔඩියන්ස් එකට ඔයා ගැන පොඩි විස්තරයක් කරන ගමන් ඔයා ඇයි මේ බිස්නස් මොඩල් එක තෝරගත්තේ අනිත් බිස්නස් එක බලනකොට අනිත් ඩිජිටල් බිස්නස් එක බලනකොට ඇයි මේකම සිලෙක්ට් කරගන්න ඔයාට හිතුනේ? Thank you. Of course. මං ගැන කිව්වොත් මම ෂා මං ඉන්නේ නිව්සීලන්ඩ්. ගායා වගේම අපි දෙන්නම නිව්සීලන්ඩ් ඉඳලා තමයි මේ බිස්නස් එක කරන්නේ. ඉතින් මම ගැන කතා කරත් මට පොඩි බාලා දෙන්නෙක් ඉන්නවා. මමත් ෆුල් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. ඉතින් අපිට තියෙන කාලයත් එක්ක ඒ වගේම තියෙන කමිට්මන්ට්ස් එක්ක මට ඕන වුණා ස්පෙෂලි ඩ්‍රීම්ස් අපේ තියෙන ගෝල්ස් හරිම ලොකුයි. මොකද එක ලංකාවේ ඉඳලා වෙන රටකට ඇවිල්ලා අපි ලංකාව අතෑරලා හැමදේම අතෑරලා මේ රටවල් වලට ආවේ නෝමල් ලයිෆ් එකක් ගෙවන්න නෙවෙයිනේ. සෑහෙන අපේ ඩ්‍රීම්ස් බිග් හින්දා. ඉතින් ඒ දේවල් ඇචීව් කරගෙන යද්දි එක තැනකදී මටත් හස්බන්ඩ්ටත් තේරුණා අපිට තියෙන ටාගට්ස් ඩ්‍රීම්ස් වලට යනකොට මේ ඉන්කම්ස් විතරක් මදි. අපි මෙහෙම ගියොත් අවුරුදු 30 35 මෝගේජ් ගෙවලා වයසට යනවා. ඊට කලින් අපිට ඕන වුණා අපේ මෝගේජස් ඉවර කරගන්න, ලෝන් නැතුව කාර් එකක් ගන්න, ක්‍රෙඩිට් කාඩ් නැතුව ජීවත් වෙන්න, සයිඩ් හසල් එකක් කරන්න. මොකද ෆුල් ටයිම් ජොබ් එකක් කරද්දී අපිට තව දෙයකට කමිට් වෙන්න ටයිම් හරි අඩුයි. මොකද අපිට ඕනේ ෆැමිලි ටයිම් එක වගේම අපේ වර්ක් ලයිෆ් බැලන්ස් එකත් කරගෙන යන්න. ඉතින් ඒ හින්දා තමයි මම ඒ වෙනකොටත් එක ඩිජිටල් බිස්නස් කරා ඔය Amazon එකේ එතකොට Etsy එකේ. නමුත් ඒ කිසි දෙයක් හරියට ස්ටේබල් නැහැ. ඒවයි ඉන්කම් ගැරන්ට් කරන්න බෑ. ඒ වගේ තියෙන චැලෙන්ජස් වැඩි. ඒවට ලොකු කාලයක් යොදවන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට බබාලව හස්බන්ඩ් දීලා මම වෙනම කල්පනා කරන්න ඕනේ ඩිසයින් කරන ඒවා. ඉතින් මට හිතුණා ඒක හරිම ටයරින්. මොකද මම පැය 40කුත් වැඩ කරලා තවත් මගේ කාලය නාස්ති වෙනකොට ඊට පස්සේ ඒවා රිටර්න්ස් ඩොලර් 20යි 100යි 50යි. ඉතින් එහෙම එකක් එක්ක අපේ තියෙන ටාගට්ස් වලට ගෝල්ස් වලට යන්න අමාරුයි. ඉතින් ඒ හින්දා ඒ අතරතුරේ තමයි මට මේ බිස්නස් එක ඔන්ලයින් දැනගන්න හම්බුනේ. ඉතින් හරිම සතුටුයි මම 149 ගෙවලා ඒ වීඩියෝස් ටික බලලා ඒ ස්ටෙප් එක ගත්ත ගැන. හරියටම මීට අවුරුද්දයි මාසයක් වෙනවා දැන් මේ මාසෙට. අවුරුද්දයි මාසෙකට කලින් මම මේ බිස්නස් එක පටන් ගත්තේ. අද වෙද්දි මේ බිස්නස් එක තුලින් මම 5 ෆිගර් පව earn කරලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙටි කාලයක් තුලදී ස්පෙෂලි සමහර වෙලාවට අපිට ජොබ් එකකින් වුණත් monthly 5 ෆිගර් යන්න අමාරුයි අවුරුද්දක් ඇතුළත. ඒ කියන්නේ ඔයා කොච්චර ක්වොලිෆිකේෂන් තිබ්බත් ඔයාට එක්ස්පීරියන්ස් එකෙන් තමයි ස්පෙෂලි නිව්සීලන්ඩ් ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ක්වොලිෆිකේෂන් කියන දෙක කිසිම අදාළත්වයක් නැහැ. ඔයාගේ එක්ස්පීරියන්ස් එකයි ඔයාගේ ටැලන්ට් එක අනුව තමයි ඔයා ජොබ්ස් වලින් ඉස්සරහට. ඉතින් සේම් තින් ඔයා මේකට කමිට් වෙනවා නම් ඔයාගේ ගෝල්ස් ඔයා ඇයි මේක කරන්න කියන එක ඔයා ඔළුවේ තියාගෙන ඉන්න තාක්කල් ඔයාගේ ඉන්කම් එක අන්ලිමිටඩ්. ඔව් ඇත්තටම එහෙමනම් ඔයා අපිට කියන්නකෝ බලන්න ඔයා මේ බිස්නස් එක පටන් ගන්නකොට බිගින කෙනෙක් විදියට මොනවාද ඔයාට තිබිච්ච චැලෙන්ජස් ඔයා කොහොමද ඒවා ඕවර්කම් කරේ කියලා? අනිවාර්යෙන්. ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්න තමයි මේක ඔන්ලයින්, මේක ඩිජිටල්, මේක ට්‍රස්ට් කරන්න පුළුවන්ද? ඔයාට හරි ගියාට මට හරියයිද? හැමතිස්සෙම අපි ගොඩක් දේවල් අපි පටන් ගත්තී අපි කම්පෙයාර් කරනවා. මෙයාට කම්පෙයාර් කරලා බලනවා. අවුරුදු 3-4කට කලින් එක්කෙනෙක්ට කම්පෙයාර් කරලා බලනවා. එයා වගේ මට පුළුවන් වේද? නැත්තම් සමහර වෙලාවට දේවල් ඇනලයිස් කරනවා පටන් ගන්න කලින්. ඒ හැමතිස්සෙම අපි බලන්නේ නෙගටිව් සයිඩ් එක. බැරි වෙයිද? කෙරෙයිද? හම්බෙයිද? ඔච්චර සල්ලියක් තියේයිද? මට වියදම් කරන්න පුළුවන්ද? හැමතිස්සෙම ප්‍රශ්නකින් තමයි අපි දෙයක් පටන් ගන්න. ඉතින් එහෙම නැතුව
of course මටත් පටන් ගති ප්‍රශ්න තිබ්බ. හැබැයි මට කොයිම වෙලාවකත් මේක ස්කෑම් එකක් කියන ප්‍රශ්න නම් තිබුණේ නැහැ. මොකද මගේ හොඳම යාළුවෙක් තමයි මේක ස්ටාර්ට් කරේ. මට ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එකේ ට්‍රස්ට් එක තිබ්බා 100,000ක්. ඒ හින්දා මට ඒක කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. එයාව ට්‍රස්ට් කරලා මම මේක පටන් ගත්තා. 149 ගෙවන්න දෙපාරක් හිතුවේ නැහැ. 149 USD ගෙවලා වීඩියෝස් ටික ගත්තා. වීඩියෝස් ටික ගත්තාම of course ඒක දෙක තුනක වීඩියෝ බේස් ප්‍රී කෝචින් වීඩියෝස්. ඉතින් ඒකත් එක්ක මට ටිකක් හිතුණා මට මේක කරගන්න පුළුවන්. මොකද මම already full time වැඩ කරනවා. මගේ බබාලා දෙන්නම under 5. ඊට පස්සේ මම ඒගොල්ලෝගේ drop off pick up classes ගෙනියන ඒවා මගේ own YouTube channel එකක් තියෙනවා. ඒ දේවල් හැම එකම මට හිතුණා මට මේකට දාන්න පැය දෙකක්වත් දවස් ඉතුරු වේද කියලා. අපි හැමෝටම ස්පෙෂලි පිටරට ඉන්න අම්මලා හැටියට අපිට family support හරිම අඩුයි. සමහර වෙලාවට zero වෙන්න පුළුවන්. ඔයාට තියෙන වගේ husband ගේ නැත්තම් wife ගේ support එක විතරයි. ඉතින් ওই වගේ දේවල් බිගිනින් එකේදී මටත් තිබ්බ ප්‍රශ්න challenges. නමුත් හැම දෙයකටම තියෙන්නේ තමන්ගේ උත්සාහය සහ හරියට time management. ඔයා time එක manage කරගන්නවා නම් මං හිතන්නේ ඔයාට පැය 24ක් තියෙනවානේ. job එක කරන්නේ පැය 8යි. නිදාගත්තත් පැය 6ක් 8ක් නිදාගත්තත් පැය 16යි. එතකොට ඉතුරු පැය ටික ඉතුරු පැය 8 ඔයා wisely පාවිච්චි කරොත් ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන්. මම කියන කෙනා ගත්තොත් time management at the best කියන්න පුළුවන්. මම උදේ 5ට නැගිටින්නේ. මම 6 වෙද්දි වැඩට ඉන්න ඕනේ. නමුත් 2 වෙද්දි ගෙදර වැඩ ඉවර වෙලා 2-3 වෙද්දි ගෙදර ආවට පස්සේ බබාලාට කන්න දීලා ඒගොල්ලොන්ගේ වැඩ ඉවර කරලා ඒ හැමදේම 5-6 වෙනකොට අපේ ගෙදර ඩිනර් ඔක්කොම රෙඩි කරලා සාමාන්‍ය 7 වෙනකොට ඔක්කොම ඉවරයි. කිචන් ක්ලෝස්ඩ් හැමදේම ඉවරයි. හැමෝම උඩට ඇවිල්ලා කාලා බීපුවා අස් කරලා ඔක්කොම 7-8 වෙද්දි අපි හැමෝම අපිට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා. බබාලා ඒගොල්ලෝ සෙල්ලම් කරන ඒවා කරනවා නැත්තම් නිදා ගන්නවා නම් එහෙමයි. ඉතින් අර ඔහේ දවස ගෙවෙන්න දෙන්නේ නැහැ. අපිට දවසට ටාගට්ස් තියෙනවා. අද මම මේ දේවල් කරනවා. ඉතින් ඔයා ටයිම් මැනේජ් කරගන්නවා නම් අනිවාර්යෙන් ඔයාට මේක කරන්න පුළුවන්. ස්පෙෂලි ඔයා ෆුල් ටයිම් කෙනෙක් වැඩ කරන්නේ නැති කෙනෙක් නම් ඔයාට plenty of time තියෙනවා මේ බිස්නස් එක රන් කරන්න. සක්සස්ෆුල් වෙන්නත් එහෙම තමයි. අනිත් එක තමයි ඕනම දෙයක්. අපි රස්තාවකට ගියත් බිස්නස් එකක් පටන් ගන්න ගියත් හැමදේම බිගිනින් එකේ චැලෙන්ජින්. මොකද අපි අලුත් දෙයකට අත තියන්නේ. අපි අලුත් දෙයකට තමයි ස්ටෙප් ෆෝවර්ඩ් වෙන්නේ. නමුත් අපි චැලෙන්ජස් එක්ක අපි යන ගමන තමයි කවදා හරි සාර්ථක වෙන්නේ. මමත් අවුරුද්දක් කලින් පටන් ගන්න මටත් වෙලාව හදා ගන්න අමාරු වුණා. මේකේ හොඳ ට්‍රේනින් එකක් තියෙනවා. ඉතින් ඒ ට්‍රේනින් ටික ඉවර කරගන්න එක චැලෙන්ජ් එකක් වුණා. නමුත් ඒ හැමදේම කරගත්ත හින්දා තමයි අද අවුරුද්දක් ඇතුළත මේකේ අනිවාර්යෙන් 4 figures earn කරනවා හැම මාසෙම. ඉතින් අප්‍රේල් වලදී මම 5 figures earn කරා. ඉතින් ඒ වගේ ලෙවල් එකකට මේ මගේ සැලරි එකට අමතර වෙන සල්ලි. ඉතින් හිතන්නකෝ කොච්චර financially support එකක්ද අපිට ස්පෙෂලි යන්න කැමති රටවල් වලට යන්න බබාලට කැමති දෙයක් අරන් දෙන්න. තව extra activities කරන්න ඉන්වෙස්ට් කරන්න ඒ දේවල් මේ බිස්නස් එකෙන් හම්බෙලා තියෙනවා. ඒක තමයි මාත් මේක පටන් ගන්න කලින් ඇත්තටම ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච ගමන් අපි කරන්නේ ෆෝන් එක ඔබ ඉන්නගෙන දැන් මේ ටයිම් එක ඔක්කොම යන්නේ අපේ බිස්නස් එක සක්සස් කරගන්න දේවල් වලට නේද? හරි. ඔයා දැන් මේ කියපු බිස්නස් ඇක්සස් ෆී එක. මොකද්ද මේ බිස්නස් ඇක්සස් ෆී එක කියලා කියන්නේ? අපිට මොනවාද ඒකෙන් හම්බෙන්නේ මේ ක්ලයන්ට් කෙනෙක්ට? ඔව්. ගොඩක් අය ඇත්තටම ඊමේල් එක ප්‍රොවයිඩ් කරන්නත් ටිකක් අදිමදි කරනවා. සමහර අය ඊමේල් එක ප්‍රොවයිඩ් කරලා වෙබිනාර් එක බලන්නෙත් නැහැ. සමහර අය බලලත් තව හිත ඉන්නවා. ඉතින් මේ කියන කාට වුණත් ඊමේල් ඔයාට පුළුවන් ගායාගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා මේ 149 ගෙව්වහම USD තියෙන ස්පෙෂලිටි එක තමයි ඔයාට මේකෙදි අපි කාත් එක්කද වැඩ කරන්නේ. ස්පෙෂලි ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා මේක පිරමීඩ්ද, මේක ස්කෑම්ද, මේක MLMද, කොහොමද මේගොල්ලන්ට සල්ලි හම්බෙන්නේ? ඔය මං ගෙවන 149 වලට තමයි මේගොල්ලන් කමිෂන්. 149 වලට නම් ඒක මං හැම ඉන්ටර්විව් එකේම කියනවා 149 වලට නම් අපි මේ earn කරන ගාන හිතන්නවත් බෑ හම්බෙනවා කියලා. මේක අපිට පියෝලිම හම්බ වෙන්නේ අපි ප්‍රොවයිඩ් කරන සර්විස් එකට. මේ බිස්නස් එකේදී අපි කිසිම ප්‍රොඩක්ට් එකක් විකුණන්නේ නැහැ. මොකද මේ බිස්නස් එකේදී අපි කරන්නේ සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන එක. එතකොට ඔයාට මේ බිස්නස් එක පටන් ගන්න ඕන කැපිටල් එක නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එක. of course legal හැම බිස්නස් එකකම ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් එකක් බේස්ඩ් වෙලා තමයි මේ බිස්නස් එක යන්නේ. මොකද ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එකේ ඔයාගේ ප්ලෑන් එක අනුව තමයි ඔයාට හම්බෙන සර්විස් එක ප්‍රොවයිඩ් වෙන හැටි ඒ හැමදේම ඩිසයිඩ් වෙන්නේ. නමුත්
149 ගෙව්වහම ඔයාට ඒ අදාළ ඒ වීඩියෝස් ටික හම්බ වෙනවා. අපි මෙතන එක කම්පැනි එකක් එක්ක නෙවෙයි කම්පැනිස් කිහිපයක් එක්ක වැඩ කරනවා. ඒක හින්දා තමයි one of the reason අපි කිසිම දෙයක් publicly available කරලා නැත්තේ. මොකද අනිත් දේ තමයි මේවා misuse වෙනවා. ඊට පස්සේ මිනිස්සු අනවශ්‍ය විදිහට මේවා use කරනවා. ඒ දේවල් නැති කරන්න තමයි එතන පොඩි entrance fee එකක් නැත්තම් barrier එකක් වගේ දාලා තියෙන්නේ interest අයට ඊළඟ step එක ගන්න. එතකොට 149 ගෙව්වහම මම අර කිව්වා වගේ ඔයාට කමිෂන් ස්ට්‍රක්චර් එක ගැන අයිඩියා එකක් කම්පැනිස් එතකොට කොහොමද මේක මේ බිස්නස් එක ඔපරේට් වෙන්නේ ට්‍රේනින් ගැන එතකොට ඔයාට කෝච් කෝල් එකක් ප්‍රොවයිඩ් කරනවා ෆ්‍රී ඒ වගේම ඔයාට තියෙන ප්‍රශ්න කතා කරන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් අනිත් දේ තමයි ඒක 30 days money back guarantee එකක් තියෙනවා. ඉතින් ඔයාට කිසිම දෙයක් ලූස් වෙන්න නෑ. ඔයා දැන් ඉන්න තැනම තමයි ඔයා 149 ගෙවලත් ඉන්නේ. මොකද එතනදී දැන් ඉන්න තැනට වඩා ඉන්ෆර්මේෂන් ගොඩක් හම්බ වෙනවා. ඔයා දන්නවා අපි කවුද කියලා. අපි කොහොමද සල්ලි earn කරන්න කියන මේ හැමදේම ඔයාට ඒ ඉන්ෆර්මේෂන් එක හම්බ වෙනවා. ඉතින් ඔයා වෙබිනාර් එක බලලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලට සමරි වීඩියෝ එක බලලා හිත ඉන්න කෙනෙක් පුළුවන්. nothing to lose ඔය ඉන්න තැනම තමයි හෙටත් ඉන්නේ. මොකද ඔයා පැය 24ක් ඇතුළත සල්ලිකාරයෙක් වෙන්නේ නැහනේ. ඒ හින්දා අනිත් 149 වලට මොනවද දැන් ගන්න පුළුවන් මේ දැන් ගත්තොත්. අපි බර්ත්ඩේ එකට හිතන්නකෝ 5 star hotel එකකට ගියා කියලා of course 200 more than $300 යනවා. එතකොට ගියා කියන්නකෝ කොහේ හරි shopping mall එකකට මනාව බේ හරි සිල්වියා පාක් හරි කොහේ හරි ගිහලා සපත්තු ගත්තා කියන්නකෝ අනිවාර්යෙන් $100-200 යනවා. ඒවා අපිට ගියාම දැක්කහම ගන්න දේවල්නේ වින්ඩෝ shopping ගියත් සමහර වෙලාවට ඒ වගේ දේවල් වලින් අපි ගෙදරේදී 200-300 වියදම් කළා. මේක තමන් කරන ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා තමන්ගේ ළමයින්ට හදලා දෙන ලෙගසි එක ෆස්ට් ස්ටාර්ට් එක කියලා හිතලා පේ කරලා අදම අනිවාර්යෙන් බිස්නස් මොඩල් එකේ ඇක්සස් එක ගන්න. ඔව්. ඔයා දැන් අපිව මේ පොයින්ට් එකට කරගෙන ආවා මේ බිස්නස් එකේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මොකක්ද ඉන්වෙස්ට්මන්ට් එක මොනවාද අපිට ලැබෙන රිටර්න් එක මේකෙන් කියලා. ඔයාට පොඩ්ඩක් ඒ ගැන කියන්න දෙයක් තියෙනවද? අනිවාර්යෙන්. මේ බිස්නස් එකේ ඉන්වෙස්ට්මන්ට් එක ගැන කතා කරොත් ඔයා හිතන්න ෆ්‍රැන්චයිස් එකක් ගන්නවා කියලා ඔයා ක්ලීනින් මේ දවස්වල තියෙන ඉන්ෆ්ලේෂන් අරි මේක ෆ්‍රැන්චයිස් එක සාමාන්‍යයෙන් 75000 විතර වෙනවා. ඒ වගේම ඔයාට ඒකට සප්ලයි ඩේලි ක්ලීනින් දේවල් එතකොට ඒ වගේ හැමදේම ඔයා බලන්න ඕන. අනිත් එක ඒවට වෙනම හයරින් කොස්ට් ඒ වගේ වාහන වලට කොච්චර වියදමක් වෙනවද? ඒ earn කරන ගාන වගේම තමයි ඔයාට අනිත් පැත්තට වියදම් තියෙනවා. නමුත් මේ බිස්නස් එක එහෙම ලොකු දරා ගන්න බැරි half මේ mortgage එක ඩිපොසිට් එකක් වගේ එහෙම ඉන්වෙස්ට්මන්ට් එකක් නෙවෙයි. ඔයාට $1000 ඉඳලා ඇක්සස් තියෙනවා. ඔයා කැමති විදිහකට මේක ඉන්වෙස්ට් කරන්න. ඒකත් ඔයාගේ බජට් එකට ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ගැලපෙන විදිහට ඔයාට ඉන්වෙස්ට්මන්ට් එක ප්ලෑන් කරන්න පුළුවන්. මං ගැන පර්සනලි කතා කරොත් මම මේකේ තිබ්බ ලොකුම ඉන්වෙස්ට්මන්ට් එකකින් පටන් ගත්තේ. මොකද මට වුණා මගේ රිටර්න් එක අනිවාර්යෙන් මාසයක් දෙකක් ඇතුළත වැඩිපුර ගන්න සහ මට ඕනුන්නේ කාලේ නාස්ති කර මේක නිකන් අත්හදා බලන්න වගේ ලෙවල් එකක නෙවෙයි හිටියේ. මම මේක පටන් ගන්නදී මම කොහොම හරි සක්සස්ෆුල් වෙනවා කියන ලෙවල් එකේ මං හිටියේ. ඉතින් මම වියදම් කරපු ඉන්වෙස්ට්මන්ට් එක මට මාස 3ක් ඇතුළත මම කවර් කරගත්තා. ඉතින් අනිවාර්යෙන් ඔයාට මේ බිස්නස් එකේ සක්සස්ෆුල් වෙන්න පුළුවන්. මොකද මේක ග්ලෝබල් බිස්නස් එකක්. රටවල් දැන් සෑහෙන ප්‍රමාණයක මේක රන් වෙන ඔෆිසර්ස් තියෙනවා 40-50ක් විතර පිට රටවල් වල කැනඩාව, ඕස්ට්‍රේලියාව, UK, සිංගප්පූරු ඒ වගේ රටවල් ගොඩාක් තියෙනවා. අනිත් එක ග්ලෝබල් හින්දා ඔයා හිතන්නකෝ ඔයා නිව්සීලන්ඩ් ඉන්න කෙනෙක් නම් සමහර ප්ලෑන්ස් තියෙන්න පුළුවන් ඔසී මූව් වෙන්න. ඔසී මූව් වුණත් ඔයාට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේද කැනඩාවේද ඔය කියන ඕන රටක ඉඳලා කරන්න පුළුවන්. ඉතින් ඉන් රිටර්න් මට මේකේ හම්බෙච්ච දේ මම හිතපු නැති විදිහට මට ට්‍රැවල් කරන්න හම්බුණා අවුරුද්දකට දෙපාරක්. ඔයගොල්ලෝ ෆලෝ කරනවා නම් දන්නවා මම මේ ගිය මාසේ මගේ ඇනිවර්සරි එකට ජපාන් ගියා. ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් අපේ සැලරිස් වලින් ඇචීව් කරගන්න අමාරු දේවල්. හේතුව තමයි අපිට දැන් තියෙන මෝගේජ් එක තියෙන මේ ඉන්ට්‍රස්ට් එකත් එක්ක හරි අමාරුයි ඒ වගේ ට්‍රිප්ස් ඕගනයිස් කරන්න. ස්පෙෂලි overseas trips අනිත් එක නිව්සීලන්ඩ් වල වුණත් ඔය නිව්සීලන්ඩ් ජීවත් වෙන කෙනෙක් ඉන්න සවුත් අයිලන්ඩ් ගියත් දැන් කෙලිම 10000 විතර යනවා කැම්පර් වෑන් එකක් අරගෙන ඒ ටික ඇවිදින්න. ඉතින් මගේ ගෝල් එක උනේ මට frequently travel කරන්න ඕනේ ඒ වගේම හොඳ සේවිංග්ස් ටිකක් හදා ගන්න ඕනේ ක්‍රෙඩිට් කාඩ්ස් ගෙවලා. ඉතින් ක්‍රෙඩිට් කාඩ්ස් ඉවර වෙලා ඊළඟ දේ තමයි තිබ්බේ travel කරන්න. ඉතින් දැන් ඇත්තටම මගේ
මං කිව්වා වගේ මාස 3ක් ඇතුළත ඉන්වෙස්ට්මන්ට් එකත් මම රිකවර් කරගත්තා. ඉතින් දැන් එන හැමදේම මගේ අනිත් දේවල් වලට ඉන්වෙස්ට් කරන්න තමයි මම යොදාගන්නේ. ඉතින් ඉන් රිටර්න් මට ෆ්ලෙක්සිබිලිටි හම්බෙලා තියෙනවා. මට බබාලත් එක්ක වැඩි කාලයක් ඉන්න පුළුවන්. අනිත් එක මේකේ තියෙන සිස්ටම් එකත් එක්ක අපේ ලයිෆ් එක තව ටිකක් ඊසි වෙලා තියෙනවා. අනිතක මන් දන්නවා මම වැඩට ගියේ නැති වුණා නෝපේ එකක් ගත්තත් මට ප්‍රශ්නයක් නැහැ මන් දන්නවා මට බෑකප් ප්ලෑන් එකක් තියෙන ඉන් රිටර්න් මගේ මන් දන්නවා නෙක්ස්ට් වීක් මට සල්ලි හම්බෙන්න තියෙනවා කියලා. ඉතින් ඒක පීස් ඔෆ් මයින්ඩ් මේ බිස්නස් එක පටන් ගත්තට පස්සේ සෑහෙන හම්බුණා. ඕ ඇත්තට මේක තමයිනේ දැන් අපිත් එක්ක ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා ඒ වගේ හයි ප්‍රොෆෙෂන් කට්ටිය පවා එකතු වෙලා ඉන්නවා. මොකද අද තියෙන මේ ආර්ථික තත්ත්වෙත් එක්ක අපිට අපේ සැලරි එකෙන් මේ ජීවත් වෙන්න කියන්නේ අපේ බේසික් දේවල් කරගන්න අමාරු එතනින් එහාට දෙයක් කරගන්න ඕන නම් අපිට මේ වගේ ඉන්කම් එකක් ඇත්තටම තියෙන්න ඕන. හරි. එහෙමනම් ඔයාට ෂාප් මොකද්ද දෙන්න තියෙන පණිවිඩය මේ වගේ බිස්නස් එකකට ජොයින් වෙන්න කැමති අයට තමන්ගේ ලයිෆ් චේන්ජ් කරගන්න කැමති අයට ෆයිනෑන්ෂල් ෆියුචර් එක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් කැමති අයට මොකද්ද ඔයාට කියන්න තියෙන පණිවිඩය? අනිවාර්යෙන්. ඉතින් ගායා කිව්වා වගේ මේකේ ඔයා 149 ගෙව්වහම ඔයාව අපි ඇඩ් කරනවා අපේ VIP business group එකට. ඒකේ over 250k members-ලා ඉන්නවා. ඒ business group එකේදී ඔයාට බලන්න පුළුවන් දැන් මෙතනදී ඔයා මේ interview එක දකිද්දී දන්නේ මාවයි ගායාවයි විතර. නමුත් ඒකට ගියාම ඔයාට world wide කොහොමද කට්ටිය jobs වලින් අයින් වෙලා මේක කරන්නේ doctorsලායි මේ job එක තියෙද්දි එච්චර salary එකක් හම්බෙද්දි මේ වගේ සයිඩ් හසල් එකක් කරන්න ඉංජිනියර්ස්ලා වර්කින් මම්ස්ලා එතකොට ස්ටේ ඇට් හෝම් පේරන්ට්ස්ලා සිංගල් අය ඉන්නවා අවුරුදු 26 27 වෙද්දි රිටයර් වෙච්ච ඉතින් ඒ වගේ සක්සස්ෆුල් ස්ටෝරිස් කොහොමද ඒගොල්ලෝ මේ ටාගට්ස් වලට ගියේ කියලා ඔයාට හම්බ වෙනවා අනිත් එක තමයි ඒ හැමදේම ඔයාට ඉන්ස්පයර් වෙන්න ඔයාට ඒ තොරතුරු ගන්න ඔයාට ඒ ඕන කෙනෙක් කන්ටැක්ට් කරලා ඒ විස්තර ගන්න පුළුවන් ඒ කිසි දෙයක් ෆේක් දේවල්වත් මේ ඒ කියන්නේ කවදාවත් හිතාගන්න බැරි දේවල් නෙවෙයි හැමෝම රියල් පීපල් රියල් ස්ටෝරීස් ඉතින් ඒ හැමෝම තමන්ගේ හිතට එකඟව ෆස්ට් ස්ටෙප් එක ගත්ත හින්දා තමයි අද ඒ තැන ඉන්නේ. ඒගොල්ලෝ ඒ බර්න් අවුට්ස් වලින් එළියට ඇවිල්ලා ඉන්නේ. ඒ පළවෙනි ස්ටෙප් එක ගත්ත හින්දා 149 ගෙවපු හින්දා. ඉතින් මට කියන්න තියෙන ඔයා තාමත් හිත ඉන්නවා නම් මේක මට හරියයිද? මේක වෙයිද? මේක වැඩ කරයිද? මෙහෙම පුළුවන්ද කියලා හිතනවට වඩා ඔයා කල්පනා කරන්න ඔයා අද ඉන්න තැන ඉඳලා තව අවුරුදු මේවි 5ක් 3ක් ඔය ඉන්න විදිහටමද ඉන්න කැමති. උදේ 8ට 9ට වැඩට ගිහිල්ලා 4ට 5ට ගෙදර ඇවිල්ලා ළමයිගේ දේවල් කරලා උයලා කාලා බීලා බුදිය ගන්න එකද ජීවිතේ කියන්නේ. ස්පෙෂලි අපි පිට රටක ජීවත් වෙන අය හැටියට අපිට අනිත් අයට වඩා ගොඩාක් මං හිතන්නේ හිත යටින් උනත් ලොකු තියෙනවා ස්ට්‍රෙන්ත් එක අනිත් අයට වඩා ඒකනේ අපි හැමදේම අතහැරලා මෙහෙම ඇවිල්ලා තියෙන. ඉතින් ඒ හින්දා ඒ කරේජ් එකේ ස්ට්‍රෙන්ත් එක අරගෙන අලුත් දෙයක් පටන් ගන්න. මේ අවුරුද්දේ ඕල්මෝස්ට් මාස 7ක් ගෙවිලා ඉවරයි. තව මාස කිහිපයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔයා හිතනවා නම් ඔයාගේ සැලරි ඉස්සරහට වැඩි වෙයිද? දැන් තියෙන තත්ත්වය හැටියට තමන්ගේ ජොබ් එකවත් ෂුවර් කරගන්න බෑ. සැලරි ගොඩාක් තැන්වල ෆ්‍රීස් කරනවා. රිඩන්ඩන්සි සමහර වෙලාවට next week කෝල් කරලා කෙලින්ම කතා කරන්න පුළුවන් මීටින් එකක් තියෙනවා ඔයා රිඩන්ඩන්ට් වෙන. ඒ වගේ තැනකට තමයි දැන් ලෝකේ ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක හැමදේම දැන් ඩිජිටලයිස් වෙනකොට ගොඩාක් වෙලාවට අපේ ජොබ්ස් රිප්ලේස් වෙනවා. ස්පෙෂලි මේ තියෙන AI තාක්ෂණයත් එක්ක අපිව හරි ඊසිලි රිප්ලේසබල්. ඉතින් ජොබ් එකක් කියන්නේ අපිට අවුරුදු 60 වෙනකම් කරන්න පුළුවන්ම කියලා මං හිතන්නේ අපේ අම්මලා තාත්තලා කාලේ හිතුවට අපිට එහෙම ලොකුවට හිතාගෙන ඉන්න පුළුවන් ඊර එකක් නෙවෙයි ඉස්සරහට එන්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් සයිඩ් හසල් එකක් තියෙන්න ඕනේ. ඔයා ෆුල් ටයිම් වැඩ කරත් නැතත් ඔයා ගෙදර හිටියත් මං හිතන්නේ මේ බිස්නස් එක තමයි ඕන කෙනෙක්ට කරන්න පුළුවන් එකම ඩිජිටල් බිස්නස් එක. අනිත් එක තමයි 2025 වැඩිපුරම earnings හම්බ වෙන ස්ට්‍රීම් එකක් හැටියට ඩිජිටල් බිස්නසස් තමයි වෝට් කරලා තිබ්බේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඔයා අදම ඇක්ෂන් එකක් ගනී කියලා මං හිතනවා. ඒ වගේම ඔයාගේ ෆයිනෑන්ෂල් ගෝල්ස් වලට ටාගට්ස් වලට යන්න ඕන නම් මේ බිස්නස් එක ඔයාගේ ලයිෆ් එකේ ඔයාට ඕන විදිහට වැඩ කරනවා. ඔයා මේ බිස්නස් එක වෙනුවෙන් වැඩ කරන්න ඕනේ නැහැ. මොකද මේකේ වර්ල්ඩ් ක්ලාස් ට්‍රේනින් එකක් තියෙනවා. ඔයාටම කියලා මෙන්ටර් කෙනෙක් ඉන්නවා, කෝච් කෙනෙක් ඉන්නවා. ඔයාව ඒක ලයිෆ් ටයිම් සපෝට් එකක්. සාමාන්‍ය බිස්නසස් වල තියෙන්නේ හරි කෙටි කාලයක්. මාස 3ක් නැත්නම් 6ක් ඔයා බිස්නස් එක සෙට් අප් කරාට පස්සේ ඒගොල්ලෝ ගෝස් මෝඩ් ඔන් ඩිසපියර්ඩ්. ඉතින් මේ බිස්නස් එකේ එහෙම වෙන්නේ නැහැ. ඔයාට ඔයාව අප්ලිෆ්ට් කරන්න කට්ටිය ඉන්නවා. ඔයා අනිවාර්යෙන් ඔයා ඕන තැනක ස්ටක් වුණොත් ඒකට අනිවාර්යෙන් උත්තරයක් දෙන්න පුළුවන්. ග්ලෝබලි මිනිස්සු ඉන්නවා එක රටක විතරක් නෙවෙයි. අනිත් එක
හැමදේම ට්‍රේන් කරන ඔයා සමහර විට ලොකුවට ටෙක්නොලොජි එක ගැන දැනුමක් නැති කෙනෙක් වෙන්න පුළුවන් ලොකුවට මේ සිස්ටම්ස් හසුරවන්න ඒ ගැන දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඔයාට ඒ වීඩියෝ බේස් ට්‍රේනින් එකක් හින්දා ඔයාට අනිවාර්යෙන් නවත්ත පෝස්ට් කර ඒ දේවල් හිමීට කරගෙන යන්න පුළුවන් එහෙම තරගයක් නැහැ ඔයාට තරගෙ තියෙන්නේ ඔයත් එක්ක ඔයාට කාවත් කම්පෙයාර් කරන්න බෑ ඔයාට තරගෙ තියෙන්නේ ඔයා දැන් ඉන්න කෙනත් එක්ක සහ ඉස්සරහට වෙන්න ඉන්න කෙනත් එක්ක ඒ හින්දා ඒක හොඳට ඔළුවේ තියාගෙන අදම අනිවාර්යෙන් 149 ගෙවන්න ගෙවලා මම ගයා වගේ සක්සස්ෆුල් ඔන්ලයින් ඔන්ටර්ප්‍රිනර්ස්ලා වෙන්න තැංක යු වෙරි මච් ෂා ඔයාගේ ටයිම් එකට අපි වෙනුවෙන් වගේ කාලේ අපිට දුන්නට බලාගෙන ඉන්න ඔයාලත් අපේ ඕඩියන්ස් එකට ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඉස්සරහටත් මේ විදියට රැඳිලා ඉන්න මගේ Facebook page එක ගයාමල්. එහෙම නැත්නම් මගේ website එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් free video based introduction එකක් ගන්න මේ business model එක ගැන www.gayamal.com. ඉතින් තවදුරටත් අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයාගේ life changing opportunity එක මේක වෙන්න පුළුවන්. Thank you so much. Thank you.